ඉන්නසිතින් YouTube channel එක තමයි ඔයගොල්ලෝ මේක තුල එන්නේ. අද මේ 19 අපි බලමු මේ 19 වෙනකොට exchange rate එකට මොන වගේ තත්ත්වයක්ද ඇති වෙලා තියෙන්නේ කියලා. ඒතකොට ඒකත් එක්ක මම විශේෂයෙන්ම පෙන්වන්න හිතුවා දැන් මේ 19 daily FT එකේ අපිට බලා ගන්න පුළුවන් වෙනවා. මහා බැංකුවේ අධිපතිතුමා මේ සම්බන්ධයෙන් කරලා තියෙන විග්‍රහයක් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. daily FT එක තමයි source එක. ඒතකොට මෙතන පැහැදිලි කරනවා දැන් විශේෂයෙන්ම මේ රේට් එක ගත්තොත් එහෙම රුපියල සැලකිය යුතු වශයෙන් ඩිප්‍රීෂিয়েට් වෙගෙන යනවා. අපි දැක්ක අපි බලමු ගිහිල්ලා රේට්ස් වලට මොන වගේ තත්ත්වයක්ද තියෙන්නේ කියලා. ඒ වගේම අපි බලමු අද වීඩියෝ එකෙන් කොහොමද රීජනල් කරන්සිස් ඩිප්‍රීෂিয়েට් වෙලා තියෙන්නේ කියලාත් බලමු. ඒක රුපියල කොච්චර දුරට ඩිප්‍රීෂিয়েට් වෙලා තියෙනවද? ඒ වගේම අපේ වටේ තියෙන රටවල් වල කොහොමද ඒගොල්ලන්ගේ කරන්සි එක ඩිප්‍රීෂিয়েට් වෙලා තියෙන්නේ කියන එක ගැනත් අපි පොඩි අවබෝධයක් ගමු. ඒතකොට මේ ආටිකල් එකේ අපිට බලා ගන්න පුළුවන් වෙනවා මහා බැංකුවේ ගවර්නර් පැහැදිලි කරලා තියෙනවා. දැන් මේ මාසේ අන්තිමට ජූනි වල මුල වගේ ලංකාවට එන්න තියෙනවා IMF එකේ ට්‍රාන්ෂ් එකක්. ඒක ඩොලර් මිලියන 700ක විතර වගේ ප්‍රමාණයක් එන්න දිනවා. ඒ වගේම මේ ආටිකල් එකට අනුව තව ADB එකෙන් එන්න තියෙනවා කියලා තියෙනවා ඩොලර් මිලියන 250ක විතර වගේ ප්‍රමාණයක්. ඒකත් ඉදිරි මාසයක දෙකක විතර වගේ කාලය ඇතුළත එන්න පුළුවන් කියලා තියෙනවා. ආසන්න වශයෙන් ගත්තම ඩොලර් බිලියන 1ක එහෙම නැත්නම් ඩොලර් මිලියන 1000ක විතර වගේ ප්‍රමාණයක් එන්න තියෙනවා. ඒතර ඒකෙන් යම්කිසි මේක සෙටල් වීමක් මේ කඩාගෙන යන රේට් එකේ යම්කිසි නැවතීමක් වෙන්න පුළුවන් වෙයි කියන එක ගැන තමයි මෙතනින් අදහස් කරන්නේ. ඩොලර් බිලියනයක් කියන ටිකක් විතර ලොකු ප්‍රමාණයක්. ඒ නිසා ඇත්තටම මෙතනින් පැහැදිලි කරලා තිනවා දැන් විශේෂයෙන්ම දැන් මේ වගේ රේට් අප් වෙගෙන යන මූවමන්ට් එකක් ආවයින් පස්සේ ගොඩක් වෙලාවට මෙතන ඉම්පෝටර්ස්ලා ඒගොල්ලෝ පුළුවන් තරම් ඉක්මනට ඩොලර් පර්චේස් කරලා තමන්ගේ ඉම්පෝට් කරගන්න try කරනවා. මොකද තව දුරටත් රුපියල ඩිප්‍රීෂিয়েට් වුණොත් එහෙම ඒගොල්ලන්ට තව ඉස්සරහට අපිට මාස දෙකකින් විතර තව ගේන්න තියෙන ඒවා දැම්මම ගෙන්න ගන්න. ඒතොර ඒ නිසාත් ඩොලර් ඩිමාන්ඩ් එක පැත්තෙන් ගත්තම ඩොලර් ඩිමාන්ඩ් එක වැඩි වෙලා තියෙනවා. ඒතොර මේ ආටිකල් එකට අනුව ඒ වගේම එක්ස්පෝර්ටර්ස්ලාගේ පැත්තෙන් ගත්තොත් එක්ස්පෝර්ටර්ස්ලාත් ඩොලර්ස් තමන්ට හම්බෙන ඩොලර්ස් මාකට් එකට දාන්නේ. ඒතොර ඒ නිසා ඩොලර් සප්ලයි එක අඩු වෙලා තියෙනවා. ඒතොර දෙපැත්තෙන්ම ඩොලර් එක හිර වෙලා තියෙන්නේ. ඩොලර් සප්ලයි එක අඩු වෙලා තියෙනවා. ඩොලර් ඩිමාන්ඩ් එක වැඩි වෙලා තියෙනවා. ඒතර ඩිමාන්ඩ් ඇන්ඩ් සප්ලයි තියරි එකට අනුව තමයි මාකට් එකේ මිල තීරණය වෙන්නේ. එහෙම නැත්නම් මිල කියන්නේ මෙතන එක්ස්චේන්ජ් රේට් එක කියන එක. ඒතර මිල තීරණය වෙනකොට සප්ලයි එක අඩු වෙලා ඩිමාන්ඩ් එක වැඩි වෙනකොට තව දුරටත් වේගයෙන් රුපියල ඩිප්‍රීෂিয়েට් වෙන එක තමයි වෙන්නේ. එහෙම නැත්නම් එක්ස්චේන්ජ් රේට් එක තව දුරටත් වැඩි වෙනවා. කියන්නේ අපිට ඩොලර් එකකට ගෙවන්න තියෙන රුපියල් ප්‍රමාණය එන්න වැඩි වෙනවා. ඒතර මේක තමයි පැහැදිලි කරලා තියෙන්නේ. ඒතර මේකට දායකත්වයක් දක්වලා තියෙනවා කලින් මහ බැංකුවේ හිටපු ගවර්නර් ඩොක්ටර් විජේවර්ධනත් එයාගේ අදහස් පැහැදිලි කරලා තිනවා. මොකද මේ ආටිකල් එකත් ගිහිල්ලා බලන්න පුළුවන් FT එකේ අද දාලා තියෙන ආටිකල් එක. ඒතර මෙතනින් යම්කිසි පැහැදිලි කිරීමකුත් කරනවා. මොකද ඩොලර් බිලියනයක් විතර ලබන මාසෙ විතර වගේ early next month වගේ IMF එකෙන් සහ ADB එකෙන් එන්න තියෙන නිසා. ඒතර ඒකත් එක්ක ගත්තොත් එහෙම සමහර විට මේ එක්ස්පෝර්ටර්ස්ලා මේක තවදුරටත් තමන්ගේ ඩොලර් තියාගෙන ඉන්නක දිගටම ක්‍රියාත්මක කරොත් ඒගොල්ලන්ට පාඩු වෙන්න පුළුවන්. මොකද රුපියලට මේ තියෙන ප්‍රෙෂර් එක අඩු වෙන්න පුළුවන් මෙන්න මේ කාරණාව එක. ඒතොර ඒ විදිහේ ඉන්සයිට් එකක් තමයි අපිට මේ ආටිකල් එකෙන් බලා ගන්න පුළුවන් ඉන්නේ. ඊට අමතරව අපි කලින් කතා කරපු හේතුත් මෙතන මෙන්ෂන් කරලා තියෙනවා. ඩොලර් එකට සාපේක්ෂව රුපියල කඩා වැටෙන්න හේතුව මොකද? ඒ වගේම මේකට එක්තරා දුරකට විශේෂයෙන්ම බලපාපු තවත් කාරණාවක් තමයි මේ එක්ස්ටර්නල් ෂොක් එක. මේ මිඩල් ඊස්ට් කන්ෆ්ලික්ට් එක හරහා ඇති වෙලා තියෙන ප්‍රශ්නය ඔයිල් ප්‍රයිසස් වලින් එන බලපෑම. ඒ විතරක් නෙමෙයි ඒතොර ලංකාවට ඩොලර් ඉන්ෆ්ලෝ එක ගත්තොත් එහෙම ඒකනොත් යම්කිසි බාධාවක් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ටුවරිසම් පැත්තෙන් එන ඉන්කම් එකට ඉෆෙක්ට් එකක් එන්න පුළුවන්. ඒතර මේ සියලුම කාරණා එක්ක ගත්තයින් පස්සේ ඇවිල්ලා තියෙන එක්ස්චේන්ජ් රේට් එක සප්ලයි පැත්තෙන් සහ සප්ලයි එක අඩුවීම සහ ඩිමාන්ඩ් එක වැඩිවීම කියන දෙපැත්තෙන්ම හිරවීම නිසා මේ රේට් එක බූස්ට් අප් වෙලා තියෙනවා. ඒතර මේ ආටිකල් එකේ ඒ අදහස තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයගලන්ට තව දුරටත් මෙතනින් බලන්න පුළුවන්. ඒකත් එක්ක මම අද පෙන්නන්නම් දැන් මේ කතාව මේ විදිහට තිබියදී අපිට බලා ගන්න පුළුවන් වෙන අද දවසේ අද මේ 19 ඊයේ දවසේ මම ඔයගලන්ට පෙන්නවා මහ බැංකුවේ වෙබ්සයිට් එකට අනුව කොහොමද රේට්ස් තිබ්බේ කියලා. ඒතර මහ බැංකුවේ රේට්ස් වලට ගොඩක් ආසන්න වශයෙන් ගියපු බැංකුව තමයි ඇත්තටම ගවර්න්මන්ට් බැංක් එක බැංක් ඔෆ් සිලෝන් එකේ අපි දැක්කා ඊයේ 334ට තිබ්බ. දැන් ඒතර අද වෙනකොට 337යි 50ට ගිහිල්ලා තියෙනවා. ආසන්න වශයෙන් තව 3.50කින් විතර වැඩි වෙලා තියෙනවා. ඊයේ දවසේ 3.50කින් විතර වෙනවා. අද දවසේ 3.50කින් විතර වෙනවා. ඒක මේක ලොකු චේන්ජ් එකකින් වෙනස් වෙනවා කියලා අපිට බලන්න පුළුවන්. තව දුරටත් බැංකු කීපයක් ගත්තොත් දැන් සෙලාන් බැංක් එකෙත් මේ 19 ගත්තාන් පස්සේ අපිට කරන්සි සෙලින් බලා ගන්න පුළුවන් වෙනවා.
339ට ගිහිල්ලා තියෙනවා. ඒකත් ලොකු වැඩිවීමක් වෙලා තියෙනවා. සෙලාන් බැංක් එක ගත්තත් HNB එක ගත්තොත් එහෙම ඒකෙත් 339යි 25ට ගිහිල්ලා තියෙනවා. 340ටම කිට්ටු වෙන්න අතරම ගිහිල්ලා තිනවා. දැන් කොමර්ෂල් බැංක් එක ගත්තත් 339යි 750ට ගිහිල්ලා තිනවා. මේ වගේ දැන් 340 සීමාවටම ගිහිල්ලා තිනවා. ඇත්තටම ප්‍රැක්ටිකලි ගත්තොත් එහෙම කවුරු හරි කෙනෙක් අද දවසේ ඩොලර්ස් පර්චේස් කරනවා නම් යාට 339 නෙමෙයි දැන් මේකටත් අමතරව තව 102ක් බැංකුව වලින් ගන්නවා නම් ගෙවන්න වෙනවා. ඒක තමයි ඒගොල්ලන්ගේ කමිෂන් එක. එහෙම බැලුවම ආසන්න වශයෙන් අපි 102ක් විතර ගත්තොත් එහෙම අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඩොලර් එකක් ගන්න වෙන්නේ මේ වෙනකොට 346ක විතර වගේ රේට් එකකට තමයි ප්‍රැක්ටිකලි ගන්න වෙන්නේ. ඒ වගේම ඔයා අපි හිතමු ක්‍රෙඩිට් කාඩ් එකකින් හරි එහෙම නැත්නම් ඔයාගේ ලෝකල් බැංක් කාඩ් එකකින් පර්චේස් කරත් ඔය කියන 102 නැත්නම් 103ක රේට් එක ඒ බැංක් වලින් charge කරනවා. ඒක මේ රේට් එකට ගන්න හම්බෙන්නේ නැහැ. අපි සාමාන්‍ය පුද්ගලයෙක් අපි හිතමු ඩොලර් පර්චේස් එකක් කරනවා නම් ඒ රේට් එක යන්නේ කොහොමත් 340 පන්නලා ඊටාම පැහැදිලි විදිහට කොමර්ෂල් බැංක්ස් වලින් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒතර අපි බැලුමු අද දවසේ රේට් එක මහ බැංකුවේ කොහොමද පෙන්වන්නේ කියලා. ඒතර මේ තියෙන මහ බැංකුවේ රේට් එක තමයි මම මෙතනට එක්ස්ට්‍රැක්ට් කරගෙන තියෙන්නේ. සෙලින් රේට් එක TT සෙලින් රේට් එක මේ 19 338 වෙනකන් ගිහිල්ලා තිනවා. ඊයේ තිබ්බේ 334යි. ඒතර අපි ඊයේ මේක බැලුවා. බැංක් ඔෆ් සිලෝන් එකත් මේ හා සමානව ළඟින් යන රේට් එකක් තමයි දීලා තිබ්බේ 334. ඒතර අද 338 වෙලා තිනවා මහ බැංකුවේ. ඒතර මේ තියෙන year to date ලංකාවේ අවුරුද්ද මුල ඉඳන් ගත්තම අද වෙනකන් කොහොමද රේට් එක වෙනස් වෙලා තියෙන්නේ කියලා ඔයගොල්ලන්ට විශේෂයෙන් පේනවා. මෙන්න මේ පොයින්ට් එකේ වගේ නම් මාර්තු මුල ඉඳන් සැලකිලි චේන්ජ් එකක් ඇවිල්ලා තිනවා. එතනින් අපි ගත්තයින් පස්සේ විශේෂයෙන්ම මැයි පළවෙනි සතියේ වගේ ඉඳන් මේක ඊටාම තියුණු වේගකින් ඉහළට නගිනවා අපිට බලා ගන්න පුළුවන්. ඒතර මෙන්න මේ රුපියල ඩිප්‍රීෂিয়েට් වීමත් එක්ක අපිට year to date ඩිප්‍රීෂিয়েෂන් එක ගත්තොත් එහෙම ආසන්න වශයෙන් 7.86ක් වගේ ප්‍රමාණයක් රුපියල පල්ලෙහාට වැටලා තිනවා. මොකද අවුරුද්ද මුල තිබ්බේ 313 දැන් වෙනකොට 338කට වැඩි වෙලා තිනවා. ඒතර ආසන්න වශයෙන් ගත්තම රුපියල් 24.750ක විතර වගේ ප්‍රමාණයක් 27.60ක් විතර වගේ ප්‍රමාණයක් තව වැඩිපුර ගෙවන්න වෙලා තිනවා. අපි ඩොලර් එකක් ගන්නකොට රුපියල් වලින් වැඩිපුර ගෙවන්න වෙලා තිනවා. මෙන්න මගේ ප්‍රමාණය. ඒතර 100ට ආසන්න වශයෙන් 7.86ක වගේ ප්‍රමාණය. අපි බලමු රීජනල් කරන්සිස් වල මේ වෙනකොට මොන වගේ ඩිප්‍රීෂিয়েෂන් එකක්ද පෙන්වන්නේ කියලා අපි එකත් බලමු. මේක ඔළුවේ තියාගෙන ලංකාවේ 7.86ක් විතර පල්ලෙහාට වැටෙනකොට year to date අපි බලමු අනිකුත් කරන්සිස් කොහොමද කියලා. ඒතර ඒකත් එක්කම ඔයගලන්ට විශේෂයෙන්ම පෙන්නනම් අර FT ආටිකල් එකේ තිබ්බ IMF එකෙන් අපිට එන්න තියෙන ඩොලර් මිලියන 700ක වගේ ප්‍රමාණය නිසා 6 වෙනි රිවිව් එකත් එක්ක එන ඩොලර් මිලියන ප්‍රමාණය තමයි මේක IMF වෙබ්සයිට් එකෙත් අපිට බලා ගන්න පුළුවන්. ඩොලර් මිලියන 700ක ප්‍රමාණයක් එන්න තියෙනවා. ඒතර එන්න කාලේ තමයි මම හිතන්නේ FT එක මෙන්ෂන් කරලා තිබ්බේ මැයි මාසේ අග එහෙම නැත්නම් ජූනි මුල විතර වගේ මේක බලාපොරොත්තු වෙනවා කියන එක තමයි early next month කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ එහෙම නමුත් ජූනි මුල විතර වගේ. ඒතර ජූනි මුල වෙනකන් ඒතර මේ ෆන් ෆ්ලෝ එක නැහැ. ඒතර ජූනි මුල වෙනකන් මේ රේට් එක කොතෙන්ට තල්ලු වේද කියන ගැටලුව තමයි අපිට බලන්න පුළුවන් වෙන්නේ. මේ තියෙන ඩිමාන්ඩ් ඇන්ඩ් සප්ලයි තියරේ එක අනුව ඒක තීරණ නෙවෙයි. ඒක ඕගලන්ටම තීරණය කරගන්න පුළුවන් වෙයි මොන වගේ තත්ත්වයකට මේක යයිද කියලා. ඒ වගේම අර කලින් කියපු සිග්නල් එකත් මහ බැංකුවෙන් මේ ආටිකල් එකෙන් දීලා තියෙනවා. මේ ආටිකල් එකට අනුව අර කියන විදිහට මේ ෆන් ෆ්ලෝ එක early next month එනකොට එතකොට එතනින් සප්ලයි එක වැඩි වෙනවා. ඩොලර් සප්ලයි එක වැඩි වෙනකොට රේට් එක මේට වඩා සමහරට බෙටර් රේට් එකකට යන්න පුළුවන්. ඒතර එහෙම වුණොත් එහෙම එක්ස්පෝර්ටර්ස්ලා මේ ඩොලර්ස් හෝල් කරගෙන හිටියොත් එහෙම ඒගොල්ලන්ට පාඩුවක් සිද්ධ වෙන්න පුළුවන් කියන එක තමයි මෙතනින් මේ ආටිකල් එකෙන් මෙන්ෂන් කරලා තියෙන්නේ. ඒතර ඒ තත්ත්වයේ අතරේ අපි කලින් කිව්වා වගේ බැලුවොත් එහෙම රීජනල් කරන්සිස් වල මොන වගේ තත්ත්වයක්ද තියෙන්නේ කියලා මොන කොච්චර ඩිප්‍රීෂিয়েට් වෙලා තියෙනවද කියලා අපි බැලුවොත් එහෙම ඔයගොල්ලන්ට මේක බලන්න පුළුවන්. Yahoo Finance එකේ අප්ඩේට් වෙන ඉන්ෆර්මේෂන් ටික තමයි මෙතන මම ඔයගොල්ලන්ට පෙන්නන්නේ. ඒතර මෙතන තියෙනවා ඉන්දියන් රුපිය එක ගත්තොත් එහෙම year to date 7.3කින් විතර වගේ ඩිප්‍රීෂিয়েට් වෙලා තියෙනවා ඉන්දියන් රුපියල් එක. ඒතර ඒකත් ටිකක් විතර ලංකාවේ රුපියල වගේම ඩිප්‍රීෂিয়েට් වෙලා තියෙනවා කියලා අපිට බලන්න පුළුවන් අවුරුද්ද මුල ඉඳන් ගත්තොත් එහෙම ආද වෙනකම්. ඒ වගේම ඊළඟට අපිට බලන්න පුළුවන් බංග්ලාදේශ ටකා එක බලන්න පුළුවන්. ඒක 101.46කින් ඩිප්‍රීෂিয়েට් වෙලා තියෙනවා. ඒකේ ලොකු වෙනස් වීමක් වෙලා නැහැ. සුළු වශයෙන් තමයි ඩිප්‍රීෂিয়েට් වෙලා තියෙන විශේෂයෙන්ම බංග්ලාදේශ කරන්සි එක ගත්තොත් එහෙම. ඒ වගේම මෝල්ඩීව්ස් වල ගත්තොත් එහෙම මෝල්ඩීවියන් රුපියා ගත්තොත් එහෙම මෝල්ඩීවියන් රුපියා 1.05ක් වගේ ප්‍රමාණයක් තමයි බොහොම පොඩි ප්‍රමාණයක් තමයි ඩිප්‍රීෂিয়েට් වෙලා තින්නේ. ඕල්මෝස්ට් ෆ්ලැට් තමයි තිබිලා තියෙන්නේ 15යි 25 15යි 20 විතර වගේ රේන්ජ් එකේ තමයි. එතකොට මේ අද දවසේ විතර වගේ තමයි මේක 15යි 40ට විතර වගේ ගිහිල්ලා තියෙන්නේ මෝල්ඩීව්ස් වල. ඒ වගේම අපි ගත්තොත් එහෙම මැලේසියා වල ගත්තොත් මැලේසියන් රින්ගිට් එක ගත්තොත් එහෙම අතන මේක ඇප්‍රීෂিয়েට් වෙලා තියෙනවා. ඔයගලන්ට පේනද මේක
-1.79 විදියට තමයි තියෙන්නේ. ඩොලර් එකකට ගත්තොත් එimhe ඩොලර් එකකට ගෙවන ගාණ රින්ගිට් වලින් අඩු වෙලා තිනවා 3.9 වෙලා තිනවා. මේක අවුරුද්ද මුල තිබිලා තියෙන්නේ ආසන් වශයෙන් ගත්තොත් එහෙම මේ අපිට බලා ගන්න පුළුවන් වෙනවා 4ක විතර වගේ තිබ්බ රේන්ජ් එක තමයි 3.94 වෙලා තියෙන්නේ 101.79ක් විතර වගේ ඇප්‍රීෂিয়েෂන් එකක් තමයි අපිට බලන්න පුළුවන් වෙන්නේ මැලේසියා වල රින්ගිට් එක ගත්තොත් එහෙම. ඒ වගේම තායි බාත් ගත්තොත් එහෙම තායි බාත් එක 3.8කින් ඩිප්‍රීෂিয়েට් වෙලා තියෙනවා ඩොලර් එකට සාපේක්ෂව. ඊළඟට අපි මෙතන සිංගප්පූර් ඩොලර් එකක් දාලා තිනවා. සිංගප්පූර් ඩොලර් එක ඇත්තටම ඇප්‍රීෂিয়েට් වෙලා තිනවා. එහෙම නැත්නම් ඕල්මෝස්ට් ෆ්ලැට් වගේ තමයි අපිට බලා ගන්න පුළුවන් 0.3කින් විතර වගේ පොඩි වෙනසක් තමයි අපිට බලන්න පුළුවන්. ඒතකොට ශ්‍රී ලංකන් රුපිය එක සහ ඉන්දියන් රුපිය එක ටිකක් විතර එක විදියට ඩිප්‍රීෂিয়েට් වෙලා තියෙනවා කියන එක අපිට මෙතනින් පැහැදිලි වෙනවා. 7 ඉක්මවලා ගියපු රේට් එකකින් ලංකාවේ රුපියලට සහ ඉන්දියානු රුපියලට එකම විදිහේ බලපෑමක් ඇවිල්ලා තිනවා. ඒතර මේක තමයි අපිට බලන්න පුළුවන් වෙන්නේ. ඒකද විශේෂයෙන්ම අපි අර කලින් කත්තු නිවුස් එකේ තියෙන මැසේජ් එක ගත්තොත් එහෙම අපිට ෆන් ෆ්ලෝ එක ටිකක් විතර සැලකිලි ෆ්ලෝ එකක් එන්න තියෙන්නේ ජූනි මුල මේගොල්ලෝ කියන විදිහට. ජූනි මුල වෙනකන් මේ රේට් එක මොන ලෙවල් එකකට යයිද කියන එක තමයි අපිට ගැටලුව තියෙන්නේ. අපි බලමු මොන වගේ දෙයක් අපිට ඔබ්සර්ව් කරන්න පුළුවන්ද කියලා එක්ස්චේන්ජ් රේට් එක. දැන් අද 19 ඉඳන් ජූනි පළවෙනිද ගත්තත් අපිට දවස් 10ක වගේ 10ක 11ක විතර වගේ ප්‍රමාණයක් තියෙනවා. ඒතකොට මේ කාලය ඇතුළත මොන වගේ මෙෂර්ස් අපිට බලා ගන්න පුළුවන් වේද කියලා බලමු. මහ බැංකුවෙන් පොලි අනුපාතවල වෙනස් වීමක් සිද්ධ වෙයිද? ඒතකොට මේක කවුන්ටර් කරන්න ගන්න ටැක්ටික්ස් අපිට සමහර විට ඉස්සරහට බලා ගන්න පුළුවන් වෙයි. මේක ස්ටේබල් කරන්න මහ බැංකුව මොන වගේ ක්‍රියාමාර්ග වලට එළඹෙයිද කියලා අපි ඉස්සරහට බලමු. ඒතකොට ඒවත් අපි මේ විදිහට අප්ඩේට් එකක් ගේන්න බලාපොරොත්තු වෙනවා. හරි එහෙනම් මේ වගේ වීඩියෝ එකකින් නැවතත් හම්බෙමු.